මේ මණි ඇත්තට වාට කොහින්ද අර පොත හම්බුනේ? අපි කොච්චරනම් හෙව්වද කාටවත්ම හම්බුන්නේ නෑනේ. මේ මං වාට පොඩි දෙයක් කියන්නද? හැබැයි කාටවත් කියන්න බෑ. ආහාහා කියන්නකෝ මං කාටවත් කියන්නේ නෑ. මම තමා ඔය පොත ගත්තෙත්, මම තමා ඔය පොත හැංගුවෙත්, මම තමා ඔය පොත ටීචර්ට හොයලා දුන්නෙත්. අනේ මොනවා මණි, ඔයා මේ ඇත්තමද කියන්නේ? අයියෝ මණි, මං ඒත් හිතුවා ඔයාගේ කපටි වැඩක් වෙන්න ඇති කියලා. ඒ පොත නැති දවස් දෙකට ටීචර්ට කොච්චර වැඩ පාඩු වුණාද? අනේ මන්ද ඔයානම්. ඒ පාඩුවිල්ලට වඩා මේ ඉස්කෝලේ මගේ නම තියාගන්න එක මට වැදගත්. හරි. ඒක නෙමෙයි. කෝ අප්පා මේ ටීචර්? තාම නෑනේ. කීයේ ඉඳලාද අපි මේ නිකන් ඉන්නේ? ඒකනේ තාම නෑනේ. බලමුකෝ තව ටිකක්. Good morning ළමයි. අනේ ළමයි අද මං ගොඩාක් පරක්කු වුණා. මට සමා වෙන්න. ඔයාලා පොත් එහෙම අරන් නේද ඉන්නේ ළමයි? ඊට කලින් මට ඔයාලට යාළුවෙක් වඳුරනට දෙන්නත් ඉන්නවා. පොඩ්ඩක් කොහොම ඉන්න? ඔව් එන්න ළමයා එන්න. ඔව් අම්මා ඔව් බය වෙන්න එපා. මං අඳුරලා දෙන්න ළමයිට. ඔව් හරි අම්මා. හරි ළමයි, මේ ඉන්නේ අපේ පන්තියට ආපු අලුත් ළමෙක්. අලුත් ළමයා කියන්න බලන්න ඔයාගේ නම අපේ පන්තියේ ඉන්න ළමයිට. හරි ටීචර්. මගේ නම ටමීෂා. හරි ටමීෂා දුව. එහෙනම් දැන් ඔතන තියෙන තැනකින් ගිහිල්ලා වාඩි වෙන්නකෝ. ඔය ඉස්සරහ පෙළිය තියෙනවනේ ඉඩක්. එතනින් වාඩි වෙන්න. හරි ටීචර්. මේක අහගන්න ළමයි. අද අපේ පන්තියට ආපු අලුත් ළමයා කවුද කිව්වේ? ටමීෂා. එයා හරි දක්ෂ ළමෙක්. එයා කලින් හිටපු ඉස්කෝලෙන් අස් වෙන්න වෙලා තියෙන්නේ එයාලා ගෙවල් මාරු කරපු නිසායි. නැතුව අස් කරවලා නෙමේ. ඒක නිසා මං හිතනවා අපේ ඉස්කෝලේටත් මෙයා ගොඩාක් වැදගත් වෙයි කියලා. හරි එහෙනම් අපි පාඩමට යමු. Excuse me teacher. sit me teacher. Principal sir හදිසියෙම ඔෆිස් එකට එන්න කිව්ව හැම ටීචර්ස්ලටම යන් හොඳටම පරක්කු වෙලා. අප්පා එහෙමද ඔයා දැන්ද කියන්නේ යන්. ළමයි හදිසියෙම ප්‍රින්සිපල් අපිට එන්න කියලා ටීචර්ස්ලට. ඔයාලට මං ඊයේ දුන්නා නේද හෝම්වර්ක් වගේක්. ඒ ටික කරන්නකො බලන්න. මොකක්ද ඔයාගේ නම කිව්වේ? ටමීෂා නේද? ඔව්. ඔයාගේ නම එතකොට? මගේ නම මයිෂි. මණි ඔයාට නම් ලේසි වෙන එකක් නෑ. මං නම් හිතන්නේ මණි ඔයා හදාගෙන ඉන්න ලස්සන නම ඉස්කෝලේ ළඟදිම බහී වගේ. මොකද්ද උඹ ඒ කිව්වේ? මගේ නම කවුරු ආවත් නැතත් යට යන්න නම් දෙන්නේ නැහැ. හරි අප්පෝ ඔය හැටි තරහ ගන්න එපා මං නිකන් කිව්වේ. හදිස්සියේ හරි මම වෙනවට නෙමෙයි කියන්නේ. හදිස්සියේ හරි අලුත් ළමයා ඔයාගේ තැන ගත්තොත් සිම්මි ඔයා ගුටි කන්න ළඟයි මගෙන්. අලුත් ළමයා දක්ෂයි කිව්ව නේද? බලමුකෝ ඉස්සරහට.